හයි කොහොමද ඔයාලට? අද මේ අපි යන්නේ බුක් ෆෙයා එකට. අපි ගියේ බුක් ෆෙයා එක පටන් අරන් දෙවෙනි දවසේ. ඒ කියන්නේ ඉරිදා ගියේ. එදා ටිකක් සෙනඟ. එන්ට්‍රන්ස් එකේදීම අපිට මැප් එකක් හම්බුණා. ඒ වගේම QR codes තැන් වල තිබ්බා. ඒකනත් අපිට ස්කෑන් කරලා මැප් එක ගන්න පුළුවන්. අපි මුලින්ම ගියේ මාස්ටර් ගයිඩ් එකට. මාලිලට පාස් පේපර්ස් ගන්න. මෙතන ගොඩක් කඩුවට පාස් පේපර්ස් ගන්න පුළුවන්. අපි ෂොප් වලින් ගද්දි එකම තැනින් ඔක්කොම පාස් පේපර්ස් ටික ගන්න වෙන්නේත් නැහැනේ. සමහර වෙලාවට මෙතනදී ඕනනම් පාස් පේපර් එකක් තියෙනවා. හරිම ලේසියෙන් අපිට තෝරලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ආවා අකුර එකට. එතනදී නවල්ස් වගේක් දාලා තිබ්බා. සිංහල නවල්ස් වලට 140ක ඩිස්කවුන්ට් එකක් දීලා තිබ්බා. ඉංග්‍රීසි ඒවට 150ක ඩිස්කවුන්ට් එකක් දීලා තිබ්බා. මෙතන නම් එදා ඉරිදා හින්දා ගොඩාක් සෙනග හිටියා. මම මෙතනින් පෑන් ටිකක් විතරයි ගත්තේ. හයිලයිට්ස් එහෙම තිබ්බ ටිකක් අඩුවට ආමාක පෙන් තිබ්බ එතන අඩුවට. ඊට පස්සේ අපි ආවේ සරසවියට. මෙතනත් ටිකක් සෙනග හිටියා. මෙතන අලුත් පොත් ගොඩාරියක් තිබුණා. ඉංග්‍රීසි වගේම සිංහල පොත් ගොඩක් තිබුණා. මේ පොත් දැක්කම හරිම ආසයි. හැම එකම ගන්න හිතෙනවා. ඒකින්ද යද්දි හොඳට බජට් එකට හරියන්න පොත් ටික හරියට සිලෙක්ට් කරන් ගියොත් තමන් කැමති පොත් ටික අරන් ඉන්න පුළුවන්. නැත්නම් ඒ වෙලේට ආසයි හිතලා අපිට පොත් ගන්න හිතනවනේ. එහෙම පොත් ගත්තත් අපි අර හිතන් හිටපු පොත් ටික ගන්න වෙන්නේ නැහැ. කොහොම හරි ගොඩක් ෂොප් වල නවල් එහෙම ගත්තාම සාමාන්‍ය ප්‍රයිස් එක තමයි තියෙන ප්‍රයිස් එකට වඩා 120ක ඩිස්කවුන්ට් තමයි ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ. මේ මැන්ඩලා පොත් දැක්කම නම් හරිම ආස හිතෙනවා. මේවා සාමාන්‍යයෙන් 700 ගණන් 900 ගණන් මේ ප්‍රයිස් එකට තමයි යන්නේ. දැන් මේ අපි ඉන්නේ ආශිර්වාද එකේ. මෙතනත් පරිවර්තන සිංහල පොත් නොවෙල්ස් ඒ වගේ ගොඩක් තිබ්බා. මෙතනත් 120ක ඩිස්කවුන්ට් තමයි තිබ්බේ. මේ අපි ඉන්නේ ස්කූල් මැට් එකේ. මෙතනත් එක්සයිස් බුක්ස් වලට එහෙම ගොඩක් ඩිස්කවුන්ට් එකක් තිබ්බා. මෙතන ලස්සන කියුට් නෝට් බුක්ස් ඒවා තිබ්බා. 100 ගණන් වගේ පොඩි ප්‍රයිස් වලට. ඊට පස්සේ ටිකක් ඇවිදලා අපි බීම් එකක් බොන්න ආවා. මේ අපි ඉන්නේ ඇට්ලස් එකේ. එතන පොඩි ගේම්ස් ඇක්ටිවිටීස් වගේ දේවල් තිබ්බා පොඩි අයට. ලින්ක් එකනොත් ඔෆර්ස් යනවා. පෑන් පහක් ගත්තොත් එකක් ෆ්‍රී හම්බ වෙනවා. මම ආසම කරන සුවඳ ෆෑන් සෙට් එකකුත් ගත්තා මෙතනින්. හැම ෂොප් එකකම වගේ අර මේ දවස්වල ට්‍රෙන්ඩින් වෙන පොත් තිබුණා. ඊට පස්සේ අපි කන්න ආවා. මේ සැරේ නම් බුක් ෆෙයා එකේ ගොඩක් තැන්වල ෆුඩ් ස්ටෝල් තිබ්බා. දන්නේම නැතුව වෙලාව ගියා. ඉක්මනට අවස් වුණා. ඉතින් හිතන් හිටපු පොතුත් ගත්තා. ගන්න බැරි වෙච්ච පොතුත් තිබ්බා. ඒ ආයි දවසක ගන්න. පොත් ගත්තද ඉතින්? ඔයාලත් මේ පොත ගත්තේ නැත්නම් ඉක්මනටම ගන්න. හරි වෙනස් විදිහේ පොතක්. ඉතින් thank you වීඩියෝ එක දිගටම බලන් හිටියට. bye bye.